ආයිබෝවන් මීන ලග්න හිමියනි ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හඳහන ඉංග්‍රීසි channel ජ්‍යොතිෂ channel බොදු සෙත් පිරිතා ගී යන නාලිකාවලත් ඒ වගේම ඉසුරු ඇස්ට්‍රොලොජිකල් ඇන්ඩ් මැරේජ් සර්විස් මගේ Facebook page එකේ සිටින ලක්ෂ 3කට ආසන්න ප්‍රේක්ෂක ජනතාවත් අද දින මුලින්ම මගේ වීඩියෝවක් නරඹන ඔබ හැම දෙනාත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මා පිළිගන්නවා. ජ්‍යොතිෂ පැත්තෙන්, වාස්තු පැත්තෙන්, গুপ্ত විද්‍යාමය පැත්තෙන්, හස්ත රේඛාමය පැත්තෙන් සහ මංගල සේවා පැත්තෙන් මගෙන් ලබාගත හැකි සේවාවන් 16ක් පිළිබඳ කරුණු කාරණාත් ඒ වගේම කෙනාගෙන් කෙනාට මෙම ග්‍රහ ගෝචර ඵල වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳවත් මෙම වීඩියෝයේ අවසානයේ සියලු කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කොටසත් අවසාන වශයෙන්ම නරඹන හැටියට ඉල්ලා සිටින අතරතුරේ 2026 වර්ෂය මීන ලග්න හිමි ඔබගේ ආර්ථික තත්ත්වය, ගෘහ ජීවිතය, විවාහය, ප්‍රේම සම්බන්ධතා, විදේශ ගමන්, සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය ආදී වශයෙන් සියලු කරුණු ඇතුළත් කරලා ඒකම ඔබේ 2026 වර්ෂයට ජයග්‍රාහී වර්ණය, ජයග්‍රාහී දිනය, ජයග්‍රාහී අංක සහ 2026 අයවැය ඔබට කොහොමද කියන කරුණු කාරණා දීර්ඝ වශයෙන් විස්තර කරමින් මේ වෙන විට මීන ලග්නය ඇතුළු සියලු ලග්නවලටම බලාපොරොත්තු ඉදිරිපත් කරලා තියෙනවා. දැන් දින දෙක තුනකට කලින් මා ඉදිරිපත් කරේ ඒ වීඩියෝත් නරඹන හැටියට ඉල්ලා සිටිනවා. ඒකම මෙම ග්‍රහ ගෝචර තත්ත්වය මේ සුබදායක ග්‍රහ ගෝචර තත්ත්වය කියන්නේ 2025 නොවැම්බර් 28 වෙනිදා රාත්‍රී 11:22ට මෙතෙක් කලක් ඔබේ ලග්නගතව සම දුර්වලව සහ වක්‍රව ගමන් කරන සෙනසුරු ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචරයේදී වක්‍ර ගමන නවත්තලා, ඒ කියන්නේ ආපසු කියන අසුබ ගමන නවත්තලා ඉදිරියට යන්න පටන් ගන්නවා 2026 ජූලි මාසයේ 26 වෙනිදා වෙනකන්. ඊටාම සුබදායක තත්ත්වයක්. ඉතින් ලග්නගතව වක්‍රව ගමන් කරේක ඊටාම නරකයි. ඔබේ ලග්නය කියන්නේ බාධක ස්ථාන හතරෙන් එක ස්ථානයක්. එතනයි මේක සිදු වුනේ. ඒ වගේම ඔබට අවුරුදු 7මාරක ඒ රාෂ්ටකේ ඔබ තාම අවුරුදු 3ක් විතර තමයි ගෙවලා තියෙන්නේ. තව ගෙවන්න ඉස්සරහට කල් තියෙනවා. ඉතින් ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වෙකුත් පවතිනවා ලග්නේ රාෂ්ට්‍රකේ. ඔබේ සඳු ග්‍රහතුමා ඉන්නේ කොතනද කියලා මට කමෙන්ට් එකක් දැම්මොත් මේ රාෂ්ට්‍රකයට අමතරව ඔබට සඳුගෙන් යෙදෙන ජන්මේ රාෂ්ට්‍රක පවතිනවද නැද්ද කියන එක පිළිබඳවත් මට කරුණු ඉදිරිපත් කරලා පිළිතුරක් ඒකට දාන්න පුළුවන්. හොඳයි මීන ලග්න හිමියනි ඔබ ගොඩක් වාසනාවන්ත තත්ත්වයක ඉන්නේ සෙනසුරු ග්‍රහතුමාගේ වක්‍රය ඉවත් වීම සම්බන්ධයෙන්. මේ ස්ථානයේ ඔබට වාසනාවන්ත තවත් තත්ත්වයක් තියෙනවා. අපේ පෘථිවියට වඩා ඈතින් සිටින නමුත් බ්‍රහස්පතිවත් ගුරු ග්‍රහතුමාට සමාන සුබඵල දෙන නැප්ටියුන් කියන ග්‍රහතුමා මේ ලග්නගතව ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණ බලය කියන බල දෙකකින් යුතුව ලොකු ආරක්ෂාවක් දෙනවා. තව අවුරුදු කීපයක්ම ඒක අමතක කරන්නත් එපා මීන ලග්න හිමියනි. එහෙමනම් මේ ග්‍රහ ගෝචරයේ දෘෂ්ටි තුන් වෙන්නටත් ඒ වගේම 7 වෙන්නටත් ඒ වගේම 10 වෙන්නටත් වැටෙන බවත් ඒ පිළිබඳ පලාපලත් මා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ලග්නගතව මේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්වයක් මැද වුවත් ඔබගේ ගෞරවය, ආත්ම ගෞරවය නම පවත්ව ගන්නට පුළුවන් වෙන හොඳ තත්ත්වයක්. හැබැයි නොවැම්බර් 28 කලින් තත්ත්වයේ ඔබට අත්දැකීම් ලැබලා ඇති කියලා මතක් කරනවා. ඒ වගේ තමන්ගේ කල් ක්‍රියාව වෙනදා අනුන්ට සැකසහිත වෙනවා. නමුත් ඇත්තෙන්ම කල් ක්‍රියාව, ගතිගුණ, වාසනාව ඉහළ යන මාස 8ක් බව මතක් කරන්නට කැමතියි. ඒ වගේම හිස ප්‍රදේශය ආශ්‍රිතව මේ බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියන් හැම එකකම කුමන එකක හෝ වෙන්න පුළුවන්. යම් ආබාධ තත්ත්වයක් ඔබට තිබුණනම් අන්න ඔබට සහන සැලසෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම පිටරට ජීවත් වන මීන ලග්න හිමියන්ට මෙතෙක් කලක් තිබුණු බාධා කරදර නොවැම්බර් 28 දක්වා තිබුණු බාධා කරදර ගොඩක් ඉහිල් වෙන වාසනාවන්ත තත්ත්වයක් ඇති වෙනවා. ඔබේ සීයලා, ආච්චිලා, ලොකු අම්මලා, ලොකු තාත්තලා ආදී වශයෙන් ඥාතීන්ට යම් අපලකාරී, අසනීපකාරී තත්ත්වයකින් පෙළෙමින් හිටියනම් ඒ තත්ත්වය සාමාන්‍ය වෙන බව කියන්නට අවශ්‍යයි. ඉතින් මේ කාලය, මේ මාස 8 කාලය තුල ඔබට දීපල හිමිවීනුත් විශේෂයෙන් පෙන්눔 කෙරෙන මාස 8ක් වෙයි. ඉතින් පළවෙනි මේ ග්‍රහ ගෝචර දෘෂ්ටි තත්ත්වය මුලින්ම වැටෙනවා 3 වෙනි. 3 වෙනි කියන්නේ වික්‍රම ස්ථානය, සහජ හැකියා ස්ථානය, බාල සහෝදර ස්ථානය, අසල්වැසි ස්ථානය. ඉතින් ගොඩාක් සුබමද කියන්න තියෙන තැන. ඒ ස්ථානයට සෙනසුරු ග්‍රහතුමා පළවෙන්නට වගේ නෙවෙයි
ඊටාම සුබයි. තැම්පත් වෙන්නත් හොඳයි. ග්‍රහ ගෝචරයෙන් යනවටත් හොඳයි. ග්‍රහ ගෝචරයක දෘෂ්ටියක් වැටෙනකත් හොඳයි. එහෙනම් ඔබට තුන්වැන්නෙන් කියන කරුණු ඔබේ වික්‍රමය, උත්සාහය, උනන්දුව, ධෛර්යය අනිවාර්යෙන් වැඩි වෙන කාලයක්. තමන්ගේ සහජ දක්ෂතාව වලින් මෙතෙක් වැඩගත් වෙනත් අය. එහෙනම් ඒ தත්ත්වයක් ඔන්න වෙනස් වෙලා ඔබගේ සහජ හැකියාව රටට, සමාජයට, ලෝකෙට පෙන්වන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒකෙන් කියන්නේ ඔබේ සහජ හැකියාව යොදාගෙන තමන්ගේ ස්වයං රැකියාවක් කරනවා මේ මාස 8 ආරම්භ කරනවා ගොඩාක්ම හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. එවැනි තමන්ගේ දේවල් කරනවා නම් ඒවා අනිවාර්යෙන් වර්ධනය වීමක් මේ කාලය තුල බලාපොරොත්තු වෙනවා. බාල සහෝදර සහෝදරයන් එක්ක සුළු හෝ අමනාපකමක් තිබුණා. ඒවා සමනය කරගන්නට අවස්ථාව සැලසෙන මාස 8 වෙනම මීන ලග්න හිමියෙන්. ඒක මතක තියාගන්න මීන ලග්න හිමියන්ට විශේෂයෙන් කියන්න කැමතියි මම බාල සහෝදර සහෝදරයන්ට සෞඛ්‍ය තත්ත්වය සමාජ පිළිගැනීම වැඩි වෙන කාලයක් වෙනවා. ඔවුන්ගේ රැකියාව නොමැති හිටියනම් රැකියාව ලැබෙන කාලයක් වෙනවා. ඒකම කාර්මික අංශයේ වගේම ඉංජිනේරු සේවා අංශවල රැකියාව කරන හැම කෙනෙකුටම බොහොම හොඳයි. ඒ වගේම ලියන කියන කටයුතු වලින් රැකියාව කරන හැම දෙනෙකුටම ව්‍යාපාර කරන හැම දෙනෙකුටම ඊටාම සුබදායක තත්ත්වයක් වෙනවා. ගමන් බිමන් වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනවා වැඩි නිෂ්ප්‍රයෝජන වලට වඩා. ඒ වගේම පියාගේ පැත්තේ ඥාතීන් එක්ක බැඳීම වැඩි වෙනවා. අසල්වැසියන් එක්ක සම්බන්ධතා තහවුරු වෙනවා. අමනාපකම් තියුණා නම් ඒවත් දුරු කරගන්නට මේ මාස 8 හොඳටම ප්‍රමාණවත් කියන එක මතක් කරන්නට කැමතියි. ඒ වගේම තවත් දෘෂ්ටියක් වැටෙනවා ඔබේ කලත්‍ර ස්ථානයේ යාමිත්‍ර ස්ථානයේ වන ප්‍රබලම බාධක ස්ථානය වන 7 වෙන්න. ඇත්තෙන් මෙතන ප්‍රබල බාධක ස්ථානය වුණත් සෙනසුරු ග්‍රහතුමාගේ මේ දෘෂ්ටිය 아무තු විශේෂ බලයක් වෙනවා දිග් බලය කියලා. එහෙමනම් මෙතෙක් කලක් 7 වෙන්නේ ඔබට මතක ඇති විවාහ ජීවිතේ සහකරුවෝ සහකාරිය සමග තිබුණු ගැටලු ප්‍රශ්න ඔබට මතක ඇති නොවැම්බර් 28 වෙනකම්. අන්න ඒවා යම් පමණකට සමනය වීමක් මේ කාලය තුල දකින්න ලැබෙනවා. ওই දේශපාලඥයින්ගේ ප්‍රතිරූපය බිඳ වැටලා තිබුණා නම් කඩා වැටලා තිබුණා නම් ඔන්න නැවත ඒ தත්ත්වය ඇති කරගන්න ජනප්‍රසාදය හිමි කරගන්නට වාසනාව ඔබට මතු වෙන කාලයක්. ඔබ එකෙන් වැඩ ගන්න කියලා මතක් කරනවා. ඉතින් ධනහානි අඩු වෙනවා වෙනදටත් වඩා. ඒ වගේම හවුල් ව්‍යාපාර පටන් ගන්න බොහොම හොඳ මාස 8ක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ලිංගික සම්බන්ධතා තහවුරු වන කාලයක් වෙනවා. ප්‍රේම සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, විවාහ යෝජනා ස්ථිර වෙන තත්ත්වයක් ඇති වෙන කාලයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. සතුරු කරදර මැඩපවතින කාලයක්, සතුරන් මිතුරන් වන කාලයක් ඇටියට පෙන්눔 කරන්නට කැමති. ඉතින් තවත් දෘෂ්ටියක් වැටෙනවා අවසාන වශයෙන් කියන්නේ 10 වෙන්නට. කර්මස්ථානය, පීතෘ ස්ථානය, සහජ හැකියා නැත්නම් ආත්ම අභිමානය ගැන කියවෙන ස්ථානය 10 වෙන්න. මේ ස්ථානයෙන් ඉතින් ඒ ස්ථානයත් හැබැයි බාධක ස්ථාන 4න් එකක්. නමුත් කොහොමුණත් මතක තියාගන්න ඔබේ රැකියාවට තිබුණු බාධා මෙතෙක් මොකද සෙනසුරු ග්‍රහතුමා නොවැම්බර් 28 වෙනකම් වක්‍ර වෙලා ආපස්සට ගියේ නිකන් 아무තු විපරිත තත්ත්වයක් ඇති කරගෙන ඉස්සරහට යන්න ඕන ග්‍රහය ආපස්සට ගියේ අසුබ ඔබට උරුම කරමින් එනම් රැකියාවේ කරදර ප්‍රශ්න නොවැම්බර් 28 දක්වා තිබුණු කරදර ප්‍රශ්න ගොඩක් සමනය වෙන මාස 8ක් බව මතක් කරන්නට කැමතියි 2026 ජූලි 26 දක්වා. පියාගේ සමාජ තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, ආර්ථික තත්ත්වය ඉහළ යන තත්ත්වයක් වෙනවා. ඔහුට මානසික පීඩා වලින් හෙම්බත් වෙලා හිටියනම් යම් සහනදායක කාලයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. රැකියාවෙන් ඔබ උසස් වෙනවා. ඔබ කැමති ස්ථානයකට ස්ථාන මාරුවීම් ලබා ගන්නට පුළුවන් වෙනවා. වැටුප් වැඩිවීම, හිඟ මුදල් හිමිවීම ඔබට හිමි වෙන බව මතක් කරන්නට ඕන. ඒ වගේම දේශපාලඥයින්ගේ ජනප්‍රසාදය පහළ වැටලා තිබුණා. ආයතනවල ප්‍රධානීන්ගේ ජනප්‍රසාදය පහළ වැටලා තිබුණා නම් ඒව නැවත යථා තත්ත්වයටපත් කරගන්නට පුළුවන් කාල සීමාවක් වෙන බව කියන්නට අවශ්‍යයි. ඉතින් නම්බුනාම ගෞරව සම්මාන වැඩිපුර ලැබෙන කාලයක් ඇටියටත් පෙන්눔 කෙරෙනවා. පියාගේ පැත්තෙන් යම් දේවල් ඔබට උරුම වෙන්න තියෙන බව මතක් කරන අතරතුරේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් සිටි මීන ලග්න හිමියන්ට මේ රාෂ්ට්‍රක තත්ත්වය යටපත් කරගෙන ඔබට විදේශගත වෙන්නට අවස්ථාව සැලසෙන කාලයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ කියන ග්‍රහ ගෝචර තත්ත්වය කෙනාගෙන් කෙනාට මෙන්න මේ ආකාරය අනුව ඔබේ සෙනසුරු ග්‍රහතුමා උප්පත්තියේ සිටින බලදුබලතාවය අනුවත් ඒ වගේම ඔබ වර්ගෝත්තම හෝ සාධක උප්පත්තියෙන් උපත ලබා තියෙනවාද නැද්ද කියන බලය අනුවත් ඒකම ඔබේ කේන්ද්‍රයේ ත්‍රිකෝණ බල, කේන්ද්‍ර බල, දිග් බල, වක්‍ර බලයෙන් යුතුව සෙනසුරු ග්‍රහතුමා
තැම්පත් වෙලා සිටිනවාද නැද්ද කියන කරුණ අනුවත්. මේක ලග්නේත් නවාංශකෙත් දෙකේම. ඒ වගේම ඔබ දැනට සෙනසුරු ග්‍රහතුමා හෝ සෙනසුරු ග්‍රහතුමාට මිත්‍ර මහ දසාවක්, අතුරු දසාවක්, විදසාවක් හෝ සූක්ෂම දසාවක් හෝ සෙනසුරු ග්‍රහතුමාට සතුරු දසා කාලයක් ගත කරමින් ඉන්නවාද නැද්ද කියන එක අනුව ඒ වගේම සෙනසුරු ග්‍රහතුමාගෙන් ඇතිවෙන ලග්න, ලග්නාෂ්ටම, ජන්ම, ජන්මාෂ්ටම, කණ්ඨක ශනි සහ ජන්ම කණ්ඨක ශනි කියන ඒ රාෂ්ට්‍ර කප්ලකාරී තත්ත්වයක් ඔබ ගෙවමින් ඉන්නවාද නැද්ද යන්න කරුණ අනුව ඒ වගේම සෙනසුරු ග්‍රහතුමා ඔබේ උප්පත්ති කේන්දරය සහ නවාංශ කේන්දරය අනුව යෝගකාරකේවත් ඉතා සුබඵල දෙන ග්‍රහයද, සුබඵල දෙන ග්‍රහයද, ඒ වගේම මධ්‍යම සුබඵල දෙන ග්‍රහයේද, සුබ විදියට ඉන්න ආත්මකාරක ග්‍රහයද සහ ඔබේ උප්පත්ති කේන්දරය සහ නවාංශ කේන්දරය අනුව සෙනසුරු ග්‍රහතුමා ඔබට බාධක ග්‍රහයද, පාපී ග්‍රහයද, ඒ වගේම 64 නවාංශකාධිපති කියන අසුබ ග්‍රහයද, 22 වෙනි දෙර්කානාධිපති කියන අසුබදායක ග්‍රහයද, ඒ වගේම මාරක තරම් අපලගෙන දෙන මාරක ග්‍රහයෙක් වෙනවද, ඒකම නරක විදියට බලපාන ආකාරයෙන් ඔබේ කේන්දරේ පිහිටලා නරක ආත්මකාරක ග්‍රහයා වී සිටනවාද කියන කරුණු අනුවත් ඒ වගේම ඔබේ කේන්දරයේ සෙනසුරු ග්‍රහතුමාගෙන් නිර්මාණය වෙලා තියෙන පංචමහා යෝගයක් වන සස යෝගය නිර්මාණය වෙලා තියෙනවාද නැද්ද? ඒ වගේම සෙනසුරු ග්‍රහතුමාගෙන් සහ වෙනත් ග්‍රහතුමන්ලාගෙන් ඇති වෙලා තියෙන යෝග ඔබට කොයිතරම් ආකාරයෙන් බලවත්ව තියෙනවාද නැද්ද කියන කරුණ අනුවත් ඒකම සෙනසුරු ග්‍රහතුමා යෝග වීමෙන් සම්බන්ධ වීමෙන් එකතු වීමෙන් වටිනා යෝග බල හදාගෙන සිටනවාද නැද්ද කියලා කරුණත් සෙනසුරු ග්‍රහතුමා සමග සතුරු ග්‍රහයන් සමග එකතු වෙලා ඒ වගේ ද්විත්ව, ත්‍රිත්ව, චතුස්, පංචම ආදී ග්‍රහ සංයෝග නිර්මාණය කරගෙන තියෙනවාද කියන කරුණ අනුව ඊට අමතරව ඔබට නීච භංග රාජයෝග, විපරිත රාජයෝග, පරිවර්තන යෝග, මහා පරිවර්තන යෝග ආදී විශේෂ යෝග පීඨා තියෙනවද නැද්ද කියන කරුණ අනුවත් ඒකම ඔබේ සෙනසුරු ග්‍රහතුමා තැම්පත් වෙලා සිටින ස්ථානයටත් මේ ග්‍රහ ගෝචරය සිදුවන ස්ථානයටත් සුබ දෘෂ්ටි හෝ අසුබ දෘෂ්ටි වැටෙන ආකාරය අනුවත් ඒ වගේම පෙර ආත්මේ ඒ වගේම වර්තමාන ආත්මේ ඔබ කරන පින් පව් අනුවත් ඔබ විවාහක නැත්නම් ඔබේ දෙමව්පිය සහෝදර සහෝදරයන්ට මේ කාලයේ පවතින සුබ හෝ අසුබ ග්‍රහචාර තත්ත්ව අනුවත් ඔබ විවාහකයෙක් නම් ඔබේ කලත්‍රයා සහ දරුවන්ගේ මේ දිනවල පවතින සුබ හෝ අසුබ ග්‍රහචාත්‍ය අනුවත් මෙම පලාපල යම්කිසි ආකාරයක සුළු හෝ වෙනස්කමක් සිදුවීමට ඉඩකඩ තියෙන බව මේ වෙලාවේ මතක් කරන්නට කැමැති. එහෙමනම් මීන ලග්න හිමියනේ බොහොම වාසනාවන්තයි. සෙනසුරුගේ නිවෘත වීම ඔබට ගොඩාක් සුබදායක විදියට තමයි බලපැවැත්වෙන්නේ. එහෙමනම් මෙවැනි සුබ දේවල් ඔබට නිරන්තරයෙන්ම හිමි කර දෙන ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා. මීන ලග්න හිමියනේ ඔබට තෙරුවන් සරණයි දෙපීඨ. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපලවලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවලා සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාව දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාව හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික් ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන
ඒ කියන්නේ දහස් වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක් ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම්, වැල්පැන්නුම්, ඉරිපැන්නුම් වැනි හිනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ ශාන්ති කර්මය මාලවා ඉස්ත්‍රිද්දා කරගන්න පුළුවන්. වගේම තත්කාලහ නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලවා සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21කින් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලවා මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලවා ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවල පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස, භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලවා පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම গুপ্ত විද්‍යා කටයුතු මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන් වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාහිර දූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.